අද ඇවිල්ලා ඉන්නේ ලස්සන තැනකට. හැබැයි සර්ප්‍රයිස් එක බලන්න ඕන නම් ඉර බහැලා ගිහිල්ලා කළුවර වෙනකම් ඉන්න වෙනවා. ඒකතු වෙලා ඉන්න අද කොහෙද මම ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. බලමු අපි ගිහිල්ලා වීඩියෝ එකට. ඇවිල්ලා ඉන්නේ එක්ස්පෝ සිටි එකේ හાર્ට් එකට. ඒ කියන්නේ අල් වසල් එකේ මේක තමයි හරියටම සෙන්ටර් එක. හાર્ට් එක කියලා තමයි කියන්නේ. මේ තියෙන්නේ ඒ ස්ට්‍රක්චර් එකේ පොඩි අණුරුවක්. ස්ට්‍රක්චර් එක. ඉතින් මේක තමයි heart of the Dubai Expo City කියලා කියන්නේ. ඉතින් අල් වසල් කියන එකේ තේරුම තමයි the connection කියන එක. මේක ඉතින් රටවල් 192ක් තියෙනවනේ. 192ම එක තැනකට කනෙක්ට් කරගන්න හදපු ඩුබායි වල තියෙන හොඳම තැනක්. ඒකට ආපුවම තමයි මම දැනගත්තේ මේකේ තියෙන ෆැක්ට් එකක් තමයි මේක ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකකුත් කියලා තියෙන්නේ. කියන්නේ මේක තමයි ලෝකේ තියෙන ලොකුම ඩෝම් එක. ඉතින් වාසනාවකට ඉතින් මටත් එන්න පුළුවන් වුණා. One of the world amazing structures. That means this Expo Dubai holds the Guinness World Record for the world's biggest dome structure. So it is amazing. උනන්ට කැම කඩවන්න තියෙනවා. හැමදේම තියෙනවා ඉතින් මෙතන. මෙතන එක ට්‍රාන්ස්පෝර්ට් එක. ඇවිදින්න අමාරු නම් ඉතින් ටැක්සි එකක් ගන්න පුළුවන්. මම දැන් යන්නේ සරියල් කියලා එකක් තියෙනවා. ආටිෆිෂල් දියැල්ල බලන්න. මාරම ලස්සන ප්ලේස් එකක්. යම්කෝ මාත් ඒක බලන්න. ඒ කියන්නේ ගිහින් බලමුනේ. මම ආවේ සමයකේ හින්දා මේවා මේන්ටෙනන්ස් එකේ යනවා. තව මාස 6ක් යනකම්ම මේවා සම්පූර්ණ මේන්ටෙනන්ස් එකේ තියෙන කියලා තමයි කිව්වේ. ඉතින් මෙතනට එනවා නම් අනිවාර්යෙන් සමයක මග ඇල්ලා වින්ටර් එකේ තමයි එන්න ඕනේ. වින්ටර් එකේ ආයෙක දවසක් අපි යමු. එතකන් චුට්ටක් බලන්න. මේකේ තියෙන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති අර වීඩියෝස් වල එහෙම තියෙන ඔය කවුද මේ TikTok එකේ එහෙම මෙතනට ගිහිල්ලා අපිට මේ අතුලට ගිහපාම උඩ ඉඳන් නිකන් වෝටර් ෆෝල් එක වගේ එනවා. ඇත්තටම නිකන් අර ලොකු වතුරක් ඇඟේ වදින්න එනවා වගේ එන්නේ. නමුත් මේක මේ වගේ ෆීලිං එකක් තියෙන තුඩු. නිකන් පෙනහෙරයක් වගේ ඇතුලෙන් යන සීන් නැත්නම් ෆිල්ටර් එකක් වගේ ඇතුලෙන් යන සීන් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක බලා ගන්න ඉතින් වින්ටර් එකේ එන්න ඕනේ. වින්ටර් එක ස්ටාර්ට් වෙන්න තව මාස 8ක් විතර තියෙනවා. ඒකම බලන් ඉන්න වෙනවා. ඊට පස්සේ අපි ආයෙ පාරක් එමු. දැන් ඉතින් අපි මෙහෙම බලන්නේ. මම අද ආවා ෆස්ට් ටයිම් ආවේ. ලොකු දේවල් ටික ඉගෙන ගත්තා මේ චුට්ටේ. මාර සනීපයි. ප්ලේස් එක මාරම සනීපයි. ඩුබායි වල ඉන්නවා නම් මිඩල් ඊස්ට් කන්ට්‍රි වල ඉන්නවා නම් අනිවාර්යෙන් ඉතින් ඕනෙම දෙයක් තමයි වතුර කියන්නේ. ක්ලයිමේට් එක චේන්ජ් වෙනවා. ටික මේ රස්නේ වැඩි වෙන ඉඳන් අපිට එක ලෙඩ තියෙනවා. දැන් මම එක වීඩියෝ එකක් දැක්කා මේ ඉන්නේ කියන්නේ හින්දි දන්නව නේද ඔයගොල්ලෝ? අනිවාර්යෙන් TikTok ඉන්නවා නම් දන්නවා හින්දි අයියා. හින්දි අයියා අපිට මම දැක්ක හින්දියේ වීඩියෝ එකක් තියෙනවා. එයා කිව්වා ඇස් වලටත් ලෙඩ බෝ වෙනවා. මේ ෂේඩ්ස් දෙකක් පාවිච්චි කරන්න අනිවාර්යෙන් කියලා. කියන්නේ ඇත්තරම ලෙඩ තියෙනවා මේ වෙලාවට. මුලගත් එක්ක රස්නෙත් එක්ක දැන් මයි කටහඬුනොත් වෙනස් වෙලා තියෙනවා. මිඩල් ඊස්ට් අය ඉතින් වතුර බොන්න ඕනේ ඊළඟට
ෂේඩ්ස් දෙකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ ටෙම්පරේචර් එක වැඩි වෙනවනේ. දුබායි වල දකින්න දේවල් වලින් හොඳම දෙයක් තමයි මේ බෝඩ් එක. Slow down cats in this area. Cats in the area. මාර මේ තැනක් තියෙන පූසොන්ට. බල්ලෝ නම් එකක්වත් පේන්නේ නැහැ. හොයා ගන්න අමාරුයි බල්ලෙක්. ඉවරයි. හරිද ඉවරයි. කිබබා. කොන්නිචිවා. sayonara. Kochi. sayonara. මදයි යන්නේ ගාඩන් ඉන් ද ස්කයි කියන ප්ලේස් එකට. ඉතින් ඒකේ තියෙන්නේ ගාඩන් එකක් තියෙනවා, ලිෆ්ට් එකක් වගේ එකක් උඩට අරන් ගිහිල්ලා වෙනම මේ උඩ ගිහිල්ලා අපිට බලන්න පුළුවන් ගාඩන් ඉන් ද ස්කයි එක. මේ තියෙන්නේ ගාඩන් ඉන් ද ස්කයි එක. දැන් කට්ටියක් උඩට ගිහිල්ලා ඉන්නේ. ඉතින් 360 view එකක් එක්ක ඔයගලන්ට එන්ජොයි කරන්න පුළුවන් මේ උඩට ගිහිල්ලා. රෑට කොහොම ලස්සනට තියෙද කියන එක ඉතින් ගිහින්ම තමයි බලන්න ඕනේ. වින්ටර් එකේ අනිවාර්යෙන් ආපහු පාරක් මම මේකේ වීඩියෝ එකක් කරනවා. මොකද වින්ටර් එකට තමයි ලස්සන. සාමායික නිසා ගොඩක් කට්ටියත් අඩුයි. ඔය දවල්ට එක්ස්පෝ එක පාළුයි. අද පාළුයි කට්ටිය නෑ. එච්චර කට්ටිය ඇත්තෙම නෑ. වින්ටර් එකට ගොඩක් කට්ටිය ඇති ඉතින්. එච්චර මේ වාරනේ මුස්ලිම් කන්ට්‍රි එකක් වුණත් මේගොල්ලෝ මේ සත්තුන්ට සලකන විදිය. එක්ස්පෝ සිටි එකට එනවා නම් අනිවාර්යෙන් එන්න ඕන 6-7 අතර. ඒ වෙලාවට තමයි හොඳම ලයිට් ෂෝස්. එතකොට ටෙම්පරේචර් එකත් අඩුයි. එන්න හොඳම වෙලාව 6 to 7. අන්නේ එක්ස්පෝ සිටි එකේ හරියටම අල්වෙසල් ඩෝම් එක ඉස්සරහා තියෙන රටවල් 192ක කොඩි දාලා තියෙනවා. ලංකාවේ කොඩියක් තියෙනවා අනිවාර්යෙන්. එතනට ගිහිල්ලා බලන්න කියලා තමයි හදන්නේ. යම් බලමු. ලංකාවේ කොඩියක් තියෙනවා. ඉතින් ලංකාවේ කොඩිය දැක්කම ඉතින් මාර සතුටක් දැනෙනවා. හැම රටකම කොඩි තියෙනවා. පාකිස්තාන් වල මගේ අලු සෙට් එකක් ඉන්න මතක් කරන්න ඕනේ මේ වෙලාවට. යෝ ඉති මම දැන් හවස වෙනකම බලන් හිටියා මේ සාමාන්‍ය සන්සෙට් එක වෙද්දී ඒගොල්ලෝ මේකේ තියෙන මේ ලයිට් ෂෝස් ස්ටාර්ට් කරනවා. හැබැයි අන්ෆෝචුනේට්ලි අද ඒක නැහැලු. ඒ කියන්නේ මේකේ මේන්ටෙනන්ස් එකක් යනවා ලොකු. මම දැක්ක ලයිට්ස් ඔක්කොම මේක විතර ක්‍රේන් එකක් එහෙම තියෙනවා මේ මෙතන. මේ හරි මේ මෙතන කැමේ බලන්න. ඔව් මෙතන ක්‍රේන් එකක් තියෙන්නේ. ඉතින් මේ දවස් ටිකේ දවස් 5-6කට මං හිතන්නේ මේකේ ලයිට් ෂෝස් නැහැ. බලමු නේ අපි වින්ටර් එකේ අපි අනිවාර්යෙන් යමු. වින්ටර් එකේ ඇවිල්ලා බලමු. බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් පොඩිම පොඩි පී එකකට ඒ කියන්නේ එච්චර ලොකු ගාණක් යන ඩිරාම් 50 මැක්සිමම් ඉතින් ඕගලන්ට වියදම් කරන්න පුළුවන් ගොඩක් 100 to 200 300 to 500 up to 1000 you can
you can stand anyway. මේකේ තනිකරම කෑ ගහන සද්ද එනවනේ ආටිෆිෂල්. ඉතින් මේ අද දවසේ ඉතින් ඔහොම ඉවර වෙනවා. මම වටයක් ඇවිද්දා ගොඩක් පාළුයි. සමයකේ තේරුමක් නැහැ ඇවිල්ලා. එනවා නම් ඉතින් ඕගලන්ට ඒ කියන්නේ ෆැමිලි එකක් එක්ක එනවා නම් ෂෝක් මේ ටයිම් එක. අය අත්ත වගේ තියෙන වෙලාව ෂෝක් මොකද ඕගලන්ගේ කට්ටියත් එක්ක නිදහසේ ඉන්න පුළුවන්. ඇත්තටම සමය කියන්නේ මේක මාර නිදහසේ ඉන්න පුළුවන්. ලයිට් ෂෝ එක තියෙනවා නම් තවත් ගොඩක් හොඳයි. වින්ටර් එකට තමයි ස්ටාර්ට් කරන්න කියලා කිව්වා. වින්ටර් එකේ ආපහු දවසක එමු. ඉතින් මතක් ගන්න ඕනේ මේ මට තව රික්වෙස්ට් එකක් තියෙනවා. කියන්නේ රික්වෙස්ට් එකක් ඇවිල්ලා තිබ්බා ලැන්ග්වේජ් 3කින් කරන්න කියලා. ඉතින් 3ක් කියන්නේ මම දැන් දන්නවනේ මේ ඉංග්‍රීසි, හින්දි, සිංහල ඔය කියන තුනෙන්ම කරන්න කියලා. හරි අමාරුයි. रिक्वेस्ट है करे यहाँ पे नबील भाई आई थिंक आपका रिक्वेस्ट थोड़ा मुश्किल है मेरा हिंदी अच्छा नहीं गोड़ा हिंदी ने नमुत इसराट फ्रॉम नेक्स्ट onwards I will try to do the videos in 3 languages at least the important points because मैं focus कराने सिंगल काटी हिंदा मैं भाई मगे आलू गोड़ा किन्ने अपे ඉංග්‍රීසි සහ හින්දි මේ රටේ කට්ටියට ගැලපෙන්නත් කරන්න වෙනවා. බලමුනේ try එකක් දෙන්න මේ next video එකෙන් ඊළඟ videos ටික update කරලා නැත්නම් subtitle set කරන්න පුළුවන් නම් එහෙම. මම තව විනාඩි 10ක් 15ක් විතර මේකේ ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේක start කරොත් බලමු. start කරන පාටක් නෑ. බලමු ඉතින්. video එක අද නම් ඇත්තටම මේ මම ආවට ඒකේ ආපු කාරණා මිෂ්ට උන්නේ නැහැ. ඔයගලන්ට පෙන්වන්න දෙයක් කියලා ඉතුරුනේ චූටි දේවල් ටිකක්. ඉතින් මං ආවා දැන් ලයිට් ආවා. ආයේ ගියා. එහෙම සීන් නැති. මේ බලමු ඉතින් next video එකේවත් අපිට හරියට කරගන්න පුළුවන් වේද කියලා. මම ඉතින් ආපු experience එක ගැන positive හිතනවා. මොකද මම දැන් තැන දන්නවා. next video එක ඊළඟට කොහොමද කරන්න ඕනේ කියන එක තේරුමක් තියෙනවා. ඉතින් මින්ට් එකේ අනිවාර්යෙන් අපි ආයේ මේකට එමු බලන්න. ඉතින් අර දැන් යන්න වෙලාව හරි. මොකද තවත් රැ වෙනකන් හිටියා කියලා තේරුමක් නැතිව ගිලිතෙන්නේ. මම කොහොමද දැන් වෙලාව 7ට ළඟයි. තාම ඉර තියෙනවා බලන්න 7ටත් ළඟයි. 7:00 විතර වෙද්දි මම යනවා. අන්තිම මොහොත වෙනකන් බලලා ඉවරලා කොහොමද තේරුමක් නැති සීන් නැති. ඔයගොල්ලෝ නිදහසේ ඉන්න ඕන නම් මේ දවස්වල හොඳයි. කට්ටිය අඩුයි. ඉතින් ගොඩක් ඉන්නේ ෆැමිලිස්, එතකොට කපල්ස්. ඒ වගේ කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. ඒ කට්ටිය ගොඩක් වටිනවා. මොකද කවුරුත් නැහැ නිදහසේ ඉන්න පුළුවන්. එන්ට්‍රි ෆ්‍රී. එතකොට අර වැඩ කරන ටික තියෙනවා මෙතන ගාඩන් එක. එතකොට ස්කයි ගාඩන් එක මම ඔයගොල්ලන්ට පෙන්නුවේ. එතකොට ඊළඟට අපේ මෙතන තියෙන මේ සරියල් වෝටර්ෆෝල් එක. ඉතින් ඒක ඔක්කොම වැඩ ඊළඟට මේකත් ඩෝම් එකත් වැඩ කරන්න ඕනේ. අන්ෆෝචුනේට්ලි අද වැඩ නැහැ. ඒ හරි පස්සේ හම් වෙනකන් ඉතින් ඊළඟ උණුගෙන් හම් වෙනකන් ඔයාලා කමෙන්ට් එකක් දාගන්න. ෂෙයා පාරක් දාන්න. මට සපෝට් එකක් දෙන්න. එහෙනම් බයි. යන්න කියලා හදන්නේ. ගෙදර යන්න කියලා හදන්නේ. ඉමීට දැන් යනවා මේ लाइट शो का कैंसल क्या मेंटेनेंस है क्या ना वाला क्या ना तो बस अभी याद तेना कटावा इसरा पड़ी लाइट शो का तीन एक पिन नम कीटी एक काम बुना कोटे आए बना था बिहारी गार्डन इन द स्काई बैलुआ कुमारी वर्ल्ड रिकॉर्ड එකක් තිබ්බ ලෝකේ ලොකුම ඩෝම් එක බැලුවා. අය වෝටර්ෆෝල් එක බැලුවා ආටිෆිෂල්. කොඩි ටික බැලුවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තව vlog එකක් කරගත්තා. ඕකේ අල්හම්දුලිල්ලා. බලමු අපි නේද. next video එකෙන් හම්බෙමු එන. මම දැන් යන්නේ මෙට්‍රෝ ස්ටේෂන් එකට. ඊළඟ එතනින්ම ගෙදර යනවා දැන්. රැ වෙලා තියෙනවා. මේ තියෙන්නේ මෙට්‍රෝ ස්ටේෂන්. ඒ කියන්නේ මේකට ඩෙඩිකේටඩ්
මෙට්‍රෝ ස්ටේෂන් එකක් දීලා තියෙනවා. මේකේ ඒ කියන්නේ එක්ස්පෝ සිටි එකේ තනිකරම ඩෙඩිකේටඩ් මෙට්‍රෝ ස්ටේෂන් එක මේක තමයි. මෙට්‍රෝ එකෙන් එනවා නම් තමයි හරිම ලේසි. ට්‍රැෆික් එකේ ඉන්න ඕනෙත් නැහැ. ටක් ගාලා ලාස්ට් ස්ටේෂන් එකෙන් ඇවිල්ලා මෙතනින් බහලා AC එකේ මෙන්න තියෙන ඇතුළට. මේක තමයි එක්ස්පෝ 2020 මෙට්‍රෝ ස්ටේෂන් එක. දැන් මම එතනින් ගිහිල්ලා අද vlog එක ඉවර කරනවා. මම ඔයගලන්ට පෙන්නන්නම් මෙට්‍රෝ ස්ටේෂන් එකත් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඊළඟ vlog එකකින් හම් වෙනකන් ඔයගලන්ට ඩුබායි වල ඉතින් ක්ලීන්ලිනස් එක ගැන ඉතින් කියන්න දෙයක් නැහැ. නම්බර් 1 මගේ සපත්තු දෙකක් චීක් ස්කුයිකි ක්ලීන් කියන එක උපරිම තියෙනවා. ඉතින් මේ මෙට්‍රෝ ස්ටේෂන් එකට මම යන්න යන්නේ. මම බැලුවා ඒ කියන්නේ සන්සෙට් එකට පටන් ගන්න නිසා මම ලයිට් ෂෝ එක සන්සෙට් එකෙන් පස්සේ වැඩක් නැහැ. ඉඳලා තේරුමක් නැහැ ඒක නැතිනම් මම ආපහු යනවා. ඉතින් මම පෙන්නන මෙට්‍රෝ ස්ටේෂන් එකත් මාරම ලස්සනයි මේක. ඕගොල්ලන්ට පෙන්නන්න. මේ තියෙන මෙට්‍රෝ ස්ටේෂන් එක. Yeah, මේකම ඉතින් out of this world. මේක තමයි එක්ස්පෝ සිටි එකට දාලා තියෙන ඩෙඩිකේටඩ් මෙට්‍රෝ ස්ටේෂන් එක.